ෆයින් ක්‍රාෆ්ට්ස් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ ගෙදර තියෙන අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන වෙඩින් එකකට ලස්සන සාරියක් ඩිසයින් කරගන්නේ කොහොමද කියලා. ඉතින් channel එක subscribe කරලා තිබුණොත් විතරයි මම අප්ලෝඩ් කරන වීඩියෝ ඔයාලට පහසුවෙන් බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා channel එකත් subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. මේ සාරිය ඩිසයින් කරගන්න මම ගෙදර තිබුණු මල් රේස් රේන්ද රෙදි කෑල්ලක් තමයි ගත්තේ. ඉතින් ඔයාලටත් ඔයාලගේ සාරියේ කලර්ස් එකට මැච් වෙන්න මේ වගේ මල් තියෙන නැත්නම් වෙන ඩිසයින් එකක් කියපු රෙදි කෑල්ලක් උනත් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදියට ෆ්ලවර්ස් එකේ ඩිසයින් එක කැපෙන්නේ නැති විදියට අවුට්ලයින් එක ලස්සනට අපි ෆ්ලවර්ස් ටික වෙන් කරලා කපා ගන්න ඕනි. ඉතින් මේ සාරිය ඩිසයින් කරගන්න ඔයාලට කැමති වර්ගයේ සාරි එකක් ගන්න පුළුවන්. ඉතින් මම ගත්තේ ඩයමන්ඩ් සිල්ක් සාරි එකක්. ඒ සාරි එක පින්ක් කලර් එකත් එක්ක ගෝල්ඩ් ෂයින් එකක් තියෙන නිසා මම පින්ක් කලර් ගෝල්ඩ් කලර් ෆැබ්‍රික් පේන්ට් මික්ස් කරලා තමයි මේ ෆ්ලවර්ස් එකේ අවුට්ලයින් එක ඇඳගන්නේ. ඉතින් ඔයාලා ගන්න මල් රේන්ද එක සාරි එකේ කලර් එකට මැච් වෙනවා නම් මේ විදියට කලර් කරගන්න ඕනිත් නෑ. ඉතින් මේ විදියට ලස්සනට අවුට්ලයින් එක පින්සලකින් ඇඳ ගන්න ඕනි. ඔයාලා මේ විදියට කපා ගන්න ෆ්ලවර්ස් ඔයාලට කැමති ඩිසයින් එකකට සාරි එකේ අලව ගන්න පුළුවන්. පේන්ට් කරලා ඉවරුණායින් පස්සේ මම මේ සාරි එකේ කලර් එකට මැච් වෙන්න ස්ටෝන් ස්වර්ල් P6000 ගම් එකෙන් අලව ගන්නවා. ඉතින් මේ පේන විදියට ෆ්ලවර්ස් එක වටේටම ස්ටෝන් වලින් අලව ගන්නවා. සාරි එකට මැච් වෙන විදියට ස්ටෝන් එක මං ගත්තේ ගෝල්ඩ් කලර් එකෙන්. ඔයාලට පුළුවන් වෙනත් කලර් එකකින් උනත් ස්ටෝන් ඔයාලගේ සාරි එක ලස්සන කරගන්න ගන්න. ඉතින් මේ විදියට ෆ්ලවර්ස් වල වැඩ ටික ෆිනිෂ් කරගන්න ඕන. අපි ඩිසයින් කරගන්නපු ෆ්ලවර්ස් ටික මේ විදියට සාරිය වටේට එන්න ඔයාලා කැමති ඩිසයින් එකකින් B6000 ගම් එක යූස් කරලා මේ අලව ගන්න ඕන. ඉතින් මේ ෆ්ලවර්ස් ඔයාලට කැමති විදියකට ඩිසයින් කරලා සාරිය වටේට අලව ගන්න පුළුවන්. අද වෙළඳ පොලේ ඔයාලට සාරි එකක් මිලදී ගන්නව නම් වෙඩින් එකකට යන්න ලොකු මුදලක් වැය වෙනවා. ඉතින් මේ වගේ වැඩි වියදමක් නැතුව ඔයාලටම
පහසුවෙන් ඔයාලගේ සාරි එක ඩිසයින් කරගන්න පුළුවන්. මේ විදියට ෆ්ලවර්ස් එකේ V6000 ගම් එක ගාලා ඔයාලා කැමති විදියට සාරිය වටේට අලව ගන්න විතරයි තියෙන්නේ. ඔයාලගේ අතින්ම ඔයාලගේ සාරි එක ගොඩක් පහසුවෙන් ඩිසයින් කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න.